තෙරුවන් සරණයි. සෑමදා සැමට පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑමදා සියලු දෙනාට පිහිට ලැබේවා, පිහිට ආශිර්වාදේ ලැබේවා. කොහෙද මොනවාද කරන්නේ, මොන වෙලාද ඉන්නේ, ඒ ඔයගොල්ලන්ට හැම දිනාටම පිහිට ලැබේවා. ප්‍රශ්නය කරන් ඉන්නේ, ප්‍රශ්න ඉක්මනින්ම निराකරණය කරගන්න. ඥානය බුද්ධිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ සිතුවිලි පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ සුන්දර උදෑසනේ. පුතේ මට එන ප්‍රශ්න මට කතා කරන දේවල් මට අම්මේ මෙන්න මේ දේ මට තේරුම් කරලා දෙන්න කියන ළමයි සහ මට විශ්වයෙන් පණිවිඩය ආව සංඥාව ආව මාතෘකාව මම ඔයගොල්ලන්ට මේ දෙන්නේ. අපිට විශ්වයෙන් පණිවිඩයක් එනවා මම දන්නේ මට එනවා. මට විශ්වයෙන් පණිවිඩයක් ආව මම ඒ අනුව කටයුතු කරන්න ඕනේ. නැත්නම් ආයේ මට එන්නේ නැහැ. ඒ හැටි. පුතේ මට දෙනවාද පණිවිඩයක් විශ්වයේ ශක්තිලාභින් විශ්වයේ ආශිර්වාද ගන්න කොහොමද? විශ්වයේ පිහිටිල්ල ගන්න කොහොමද? විශ්වයෙන් ආශ්චර්ය කරන්නේ කොහොමද? විශ්වයේ මිනිසුන්ට උදව් උපකාර ලබා දෙන්නේ කොහොමද කියලා. එතකොට මිනිස්සු අහනවා ගොඩක් අය මට විශ්වයෙන් නැද්ද ශක්තියක්? විශ්ව ශක්තිය නැද්ද කියලා අහනවා. විශ්ව ශක්තිය කියන්නේ පුතේ බුද්ධ ශක්තිය. විශ්ව ශක්තිය කියන්නේ බුද්ධ ශක්තිය. බුදුන්ගේ ශක්තිය තමයි මේ හැම තැනම තියෙන්නේ. බුදුන්ගේ ශක්ති ප්‍රදාහය තමයි මේ හැම අපේ මේ බල්ල තැන පැතිරෙන්නේ. තේරුණාද? එයා කිව්වා ගියා නෙමෙයිනේ. උන්වහන්සේ කිව්වා ගියා නෙමෙයි. මේ ශබ්ද තරංග හැම තැනම තියෙන උන්වහන්සේ කියපු ගහකොළ මල සතාසිව් පාවය ගීතක් තියෙනවා. මොනවා ගැනද කිව්වේ? එතන ශක්තියක් තියෙනවා. ඉතින් මේ ශක්තිය අපි ඇදලා ගන්න නම් මේ ශක්තියක් කියන එක අපිට ලං කර ගන්න නම් අපේ සර්වාංගයට ගන්න නම් ඔගොල්ලෝ හිතන්න එපා ඔගොල්ලෝ නිකන් මැට්ට වගේ මැටි ගොඩවල් තියෙන්නේ. මැටි ගොඩකට නිකන් මැටි ගොඩක් තිබ්බට වැඩක් නැහැ. ඒකට වතුර මොන හරි දාලා දීර්යයක් දාලා නේද ඒක අපිට ඕන විදිහට පදම් කරලා අඩු ගානේ මේ බිත්තියේ බඳින ගලක් විදිහට හරි තනන්න වෙන්නේ. අපිට ඕන විදිහට පිළිමයක් හරි වගේ නෙලන්න වෙන්නේ. ඒක මෘදු මොලොක් කරලා මැටි ටික තව නේද? පාගලා තලලා පොඩි කරලා ඒවා කරලා තමයි පදම් කරලා තමයි අපි ගන්න ඕනේ. එතකොට මේ විශ්වයේ ශක්තිය, විශ්ව ආකර්ෂණය, විශ්වයේ ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද? විශ්වයෙන් අපි ගන්න ඕනේ කොහොමද මේවා? විශ්වයට අපි අවතීර්ණ වෙන්නේ කොහොමද? ඔන්න ওই ටික විතරයි අපි දැනගන්න ඕනේ. හොඳාකාරම ඔයා දැන් මගේ මේ වොයිස් එක අහන ඔයා ලොකු ලෙඩෙක් කියන්නකෝ. ඔයා ලොකු ලෙඩෙක්. ඔයාට නැගිට ගන්නත් බෑ. තුරටියේ අමාරුවක් තියෙනවා. ඔළුව කැක්කුමක් තියෙනවා. කොන්දේ අමාරුව ඇවිද ගන්න බැරි, තමන්ගේ වැඩක් කරගන්න බැරි ලොකු අමාරුකම් ගොඩාක් තියෙන මිනිස්සෙක් විශ්වයට මොනවද දෙන්නේ කියන්නකෝ. එයා දෙන්නේ කඳුළුයි වේදනාවයි විතරයි. නේ කඳුළුයි වේදනාවයි විතරයි දෙන්නේ. එතකොට විශ්වයෙන් ඔයාට දෙන දෙයක් තියනවද එවිට? නෑ නේද? ඉස්සෙල්ලා ඔයගොල්ලෝ සුවපත් වෙන්න. ඔයගොල්ලෝ නිරෝගී වෙන්න. මම මේවා මුල මැද අග මට පුළුවන් විදියට මං කියන්නම්. ඒවා මොලේ ඇති මිනිස්සු ඒවා අල්ලගනි. චූටි බබ්බු මේවා අහන්නේ නෑනේ. හොඳට ටෙම්පරාදු වෙච්ච අයනේ මේවා අහන්නේ. එතකොට දොස්තර ළඟට ගිහිලා ලෙඩක් සුව වෙන්නේ නැහැ කියන්නේත් එතන අద్භූත බලවේගයක්, බන්ධනයක්, ගැට ගැහිල්ලක්, හිරවිල්ලක්, සර්වාංගයට බද්ධ වෙච්ච දෙයක්, එක්කෝ ඉනාවක්, කන්න දීප එකක්, බන්ධනයක් ඇඟේ ශරීරේ තියෙන නිසා වෙන්නමයි පුතේ එහෙම වෙන්නේ. දොස්තර ළඟට ගිහිලා හොවෙන්නේ නැත්තේ ඒකයි. යම්කිසි නරක ආත්මයක බැඳීමක් ඕගොල්ලන්ට තියෙන හින්දා තමයි ඕගොල්ලෝ කවදාකවත් දොස්තර ළඟ සුවපත් වෙන්නේ නැත්තේ. එතකොට එහෙම කෙනෙක්ට විශ්වයේ ආකර්ෂණ ලැබෙනවද? මොනම ශක්තියක්වත් ගන්න පුළුවන්ද? ගලන් එනවද? පල් වතුරයකට කාණුවෙන් ගත්ත ජෑම් බෝතලයකට, හිස් ජෑම් බෝතලයකට පල් වතුර එකක් කාණුවෙන් දාගන්න ඕගොල්ලෝ. ඒකට කොච්චර අලුත් වතුර දැම්මත් අපිට ඒක බොන්න පුළුවන්ද? ඉතල ඕගොල්ලෝ පිරිසිදු වෙන්න ඉගෙන ගන්න. පිරිසිදු වෙන්න. දැන් ඇත්තටම කතා වෙනවා නම් මට කේන්ති යන්නේ දරුවනේ. මෙන්න මේ වගේ මිනිසුත් එක්ක මට පාර කේන්ති. ඒ මිනිස්සු සුවපත් වෙන්න කලින් ආරෝඩේ හොයනවා. වරම හොයනවා. දෙහිගෙඩිය කපව ගමන් මට කෝව ආරෝඩේ කෝ මට වරම කියලා හොයනවා. එතකොට මට
මෙතන YouTube එකේ මට ඒක කියන්න බෑ මට එන්න සිතුවිල්ල ඒක මට වචන ගොඩකින් කියන එක අත දිගහැරලා මට ඩෝර් ගාලා ගහන්න පුළුවන් කම්බුල හරහා එකක්. ඒක මට දැනෙනවා. මූ මේ ජරා ගොඩේ ඉඳගෙන මොනවද හොයන වරන් කියලා හිතෙනවා. මේ සත්‍ය කතා මම මේ කතා කරන්නේ. ජරා ගොඩක ඉඳගෙන වරන් හෙව්වාම අර වරන් සුද්ධ කරන මනුස්සයට තමයි කෙලින්ම ඇඟිල්ල දික් වෙන්නේ. මගේ වැඩේ හරි ගියේ නෑ, මට වැඩ හරි කරේ නෑ. දැන් මෙහෙමයි පුතේ. සමහර දේවාල වල පුරුදු වෙලා තියෙනවා ඕගොල්ලොන්ගේ හැටි දැක්කහම ඕගොල්ලන්ගේ හැටියට වැඩ කරලා දෙන්න. ඕගොල්ලන්ගේ හැටියට වැඩ කරලා දෙන්න ඒ දේවාල පුරුදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉක්මන දැන් ඕගොල්ලෝ ඉක්මනටමනේ ගන්න කැමති හැමදේම. ඒ හින්දා ඒගොල්ලෝ ඉක්මනටම ඕගොල්ලෝ පෙරේත එක්ක හරි වැඩ කරා ගන්න తాවකාලිකව දෙනවා. එතකොට මම දන්නවා මගේ ළඟට රැවටිලා අරහෙ මෙහෙ කියලා එන අය ගැන මම හොඳට ලිස්ට් එකක් ගත්තොත් මට දිවයින පත්තරේ වගේ ලිස්ට් එකක් හදා ගන්න පුළුවන් මුළු පත්තරේ පිටුවලටම. ඉතින් ඕගලන්ගේ වැරදි මේ YouTube එක ලක්ෂ ගාණක් තියෙන YouTube channel බැලුවත් වැඩක් නැහැ. ඕගලන් මොලේට මේව ගන්න නැත්තම්. විශ්ව ශක්තිය තියා මොනම ශක්තියක්වත් ලැබෙන්නේ නැහැ ඕගලන් ওই විදිහට බන්දරත් එක්ක ඉන්නකොට. මුලින්ම කරන්න ඕන ඕගලන් ශරීරය පිරිසිදු කරගන්න එක. ඕගොල්ලෝ හිතා ගන්න විශාලට හැදිච්ච පොල් ගහක් හරි තැඹිලි ගහක් හරි කියලා. ඒකේ මුල් තියෙනවානේ. ඒ මුලේ ඉඳන් අර උඩ ගොක්කත් එනකම් පිරිසිදු කරන්න ඕන එකක් තමයි අපේ ශරීරය කියන්නේ. ගහේ මුල ඉඳන් උඩ මුදුනේ දැල්ලටම එනකම් තියෙන එකක් තමයි පිරිසිදු කරන්න ඕනේ. පිරිසිදු කරන්න ඕනේ මොකද්ද? බඩ විතරද පිරිසිදු කරන්න ඕනේ. ඇයි මේ බඩට දීපු දේ බඩ විරේක කරන්න ඕනේ, බඩ සුද්ධ කරන්න ඕනේ කියන්නේ මොකක්ද මේ? ඉතින් බඩ විරේක කොච්චර කරත් වැඩක් නැහැ. ඒක හරියට වෙන්නේ නැත්තම්. ලක්ෂ ගාණක් ලක්ෂ වාරයක් කරත් වැඩක් නැහැ. ඒක හරියට උනේ නැත්තම්. දැන් අපි නිමිති බලනකොට අපිට හවු වෙනවා බඩේ තියෙනවා කියලා. මෑණින්න සුද්ධ කරා කියලා. සුද්ධ කරා කිව්වට වඩා තව තියෙනවා. තව තියෙන හින්දානේ පෙන්නන්නේ. ඇත්තම කතාව කියනවනේ. ඉතින් බඩට දීපු එකක් බඩ සුද්ධ කරනවා කියන්නේ කඳ සුද්ධ කරනවා, ශරීරය සුද්ධ කරනවා. ශරීරය පිරිසිදු කරනවා. මේ ලේ ඇටමස් නහර වලට බද්ධ වෙලා තියෙන ඔයගලන්ගේ සියලු දේවල්. අමනුෂ්‍යෙක් බන්දලා තිනවා නම් ඒ අමනුෂ්‍යගේ හැම දෙයක්මත් ඔයගලන්ගේ ශරීරගත වෙනවා ලේ ඇටමස් නහරට. ලේ වලට හැම දෙයක්ම බද්ධ වුණා කියන්නේ ඔයගොල්ලෝ ලෙඩ. එතකොට ලෙඩෙක් ශරීරය ඇතුලේ දාගෙන තමයි ඔයගොල්ලෝ අපි කියමු කොරවෙච්ච ආච්චි කෙනෙක් ඔයගොල්ලන්ට බන්ධනය වෙලා ඉන්නවා කියලා. ඒ කොරාච්චි වගේ තමයි ඔයගොල්ලෝ තියන්නේ ඉන්නේ. කොරා වගේ තමයි යන්නේ. ඇවිදින්නේ කෙලින් කොන්ද කෙලින් කරගන්න බෑ. ඒ ආච්චිට හැදිච්ච හැම දෙෙම ඔයාටත් හැදෙනවා. ලෙඩ ටික ඔක්කොම. වයසක් ભેදයක් නැහැ. ආච්චි පිළිකාවේ මැරුණා නම් ඔයාටත් පිළිකාවක් හැදෙනවා. ආන්න ඒ වගේ එකක් තමයි. ඒක කියන්නේ මට ලේසි වෙන්නේ නැහැ. මම ඔය ලේසියට පාසට වරන් සුද්ධ කරලා වරන් මංගල්ලේ තියලා ඒව කරන්නේ නැහැ පුතේ. ඕගොල්ලෝ කොච්චර කෑ ගහගෙන සමහර ළමයිට දවස් 7 එන්න කියනවා 8 එන්න කියනවා. මොනවා කරන්නද මට කරන්න දෙයක් නැහැ. මට ලැබිච්ච දේ ඕක නම් මම ඒකනේ කරන්න ඕනේ. මම ඕගොල්ලන්ට කොච්චර කලබල වුණා කිව්වත් කොච්චර දුර කියලා කිව්වත් මට කරන්න දෙයක් නැහැ. මම මේ ලෝකෙට සාධාරණේ කරන්න ඕනේ කියන එක විතරයි මම දන්නේ. මේ විශ්වයට මම සාධාරණේ කරන්න ඕන එකයි මම දන්නේ. මම වෙන දෙයක් දන්නේ නැහැ. ඒවට විරුද්ධව මට යන්න බෑ. විශ්ව දහමට විරුද්ධව මට යන්න බෑ. කවුරු කලබලකාරයෝ වුණත් මට කරන්න දෙයක් නැහැ. සමහර ළමයි එක දවසේ සල්ලි දීලා නවතින දරුවෝ ඉන්නවා. තාමත් මගේ වොයිස් අහනවා ඇති. මට කරන්න දෙයක් නැහැ. සමහර ළමයි මට සල්ලි දාලා ඉවර වෙලා නම පන්තිනේ ලක්නේ ඉල්ලුවාම දෙන්නේ නැති ළමයි ඉන්නවා. ඒක නතු ඔබට බලන්න විදියක් නැහැනේ. මම ෆොටෝ ඉල්ලන්නේ නැහැනේ. සමහර අයගේ ෆොටෝ ඉල්ලන, සමහර අයගේ ෆොටෝ ඉල්ලන්නේ නැහැ. ඉතින් ආයේ මට සල්ලි ඒගොල්ලන්ට රිටර්න් කරන්න බෑ. දාන්නේ නැහැ මං සල්ලි. මොකක් හරි ප්‍රතිපත්තියක් ඇතුවනේ ඒගොල්ලෝ ඉන්න ඕනේ නේද? විශ්වාසයක් ඇතුවනේ හැමදේම වෙන්න ඕනේ. විශ්වාසයක් නැතුව නිකන් හිත දෙගිඩියාවෙන් එන්නයි බලන්නයි හිතුවොත් ඔයගොල්ලෝ කවදාකවත් ඒ සුන්දර වර්ම හදා ගන්න හම්බෙන්නේ නැහැ. ඒකයි ඕගලන්ගේ ඥාති තමයි ඔය ඔක්කොම සුන්දර දේ අසුන්දර කරන්නේ. මොකෙක් හරි බන්ධනයක් තියෙන එකෙක් තමයි කොච්චර ශක්තියක් වුණත් එක ඇහැක් පේනවා හොඳට අනිත් ඇහැ පොට්ට නම් මොකද කරන්නේ? ඒ වගේ තමයි ශක්තිය කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. අර නරක එකෙකුත් ඉන්නකොට නරකම තමයි ඔයගලන්ට වෙන්නේ. ඉතින් ඒව ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. එකක් නෙමෙයි ඔක්කොම ඉගෙන ගන්න ඕනේ.
විශ්වයේ ශක්තිය විශ්ව ආකර්ෂණය ලබා ගන්න නම් පිරිසිදු වතුර එකක් වෙන්න ඕනේ තමන්ගේ ශරීරය. පිරිසිදු ජල භාජනයක් වෙන්න ඕනේ තමන්ගේ ශරීරයේ කිසිම රොඩක් කිලුට්ටක් අපහැදිලිකමක් තියෙන්න බෑ. එතකොට තමයි විශ්වයෙන් ඉල්ලන දේ විශ්වයෙන් ඉල්ලලා ගන්න දේ ඔයාලට ලැබෙන්නේ. විශ්වයේ කියන්නේ පුතේ රූපයක් නෑ ඒකට. ඒක දැරෙන දෙයක් උස්මක් වගේ ඔක්සිජන් එකක් වගේ එකක්. ඒක මුළු හදවතටම අර ආස්වාස ප්‍රාස්වාස කරනවා වගේ එකක්. ඒක මෙහෙමයි කියලා මට රූප ඇඳලා පෙන්වන්න බෑ. විශ්වයේ ආකර්ෂණ නීතිය විශ්වයත් එක්ක ගන්ධන කරන මිනිස්සයා කවදාකවත් වංචා වන්නන් දන්න තරමින් වංචා කරන කෙනෙක් නෙමෙයි. එයා ආදරේ මේ මුළු ලෝකයටම මේ මුළු විශ්වයටම හරි ආදරේ. විශ්ව දහමට හරි ආදරේ. නිකම් විශ්වයට ස්තුති වේවා කියලා කිව්වට වැඩක් නැහැ. තේරුණාද? ඉතින් අපිට දේවල් දීලා තියෙද්දි අපි අඳුරේ අතපත ගාන මිනිස්සු වේද? කවදාකවත් අපිට උලුස්සන කමක් තියනවාද? අනිත් එක කියා දුන්නේ මම නම් පාර කියලා දුන්නේ මම නම් ජීවිතේ වාට අම්මා නම් දුන්නේ තාත්තා නම් දුන්නේ ඒක කවදාකවත් අමතක කරන්න එපා. කවදාකවත් මුල අමතක කරන්න එපා. ගුරුවරයා පහනක් හරි පත්තු කරන්න කියලා දුන්නා නම් ඥාතියට කතා කරන්න හරි කියලා දුන්නා නම් ඥාතිය අරගෙන වැඩ කරන හැටි කියලා දුන්නා නම් වරමේ තුල මොනවා හරි ඔයගොල්ලන්ට හම්බ කරගෙන ජීවත් වෙන්න දෙයක් දුන්නා නම් යම්කිසි වන්දනාවක් මානයක් පිළිදහමක් කරගන්න හැටි කියලා දුන්නා නම් ඒ ගුරුවරයාගේ පස්සෙන් මැද වැටිගෙන ගිහිල්ලා සමාව වයදිලා වැරද්දක් කරන්න සමා වෙන්න කියලා මිසක් මේ WhatsApp එකකින් YouTube එකෙන් සමාව ඉල්ලලා දාන්න එපා. ඒක සාපයක් බබට අනිවාර්යෙන් පත් වෙනවාමයි පුතේ. මේ මං ගැන විතරක් නෙමෙයි මං කියන්නේ. ගුරුවරු ඉන්නවා හරි අවංක නිහතමානී ගුරුවරු ඉන්නවා. ඒ වගේම කැලෑ වැඩිච්ච ගුරුවරුත් ඉන්නවා. අර හොර දොස්තරලා මේ දොස්තර කියාගත්ත අය වගේ. ඒ නිසා හරි දේ හරි විදියට සිද්ධ කරගත්තොත් මේ ලංකාව මේ ලෝකය බැබලෙනවා. හොරුන්ගෙන් ජනගහනය වැඩි වෙලා තියෙනවා. අධර්මිෂ්ඨකමෙන් ජනගහනය වැඩි වෙලා තියෙනවා. අධර්මිෂ්ඨකමෙන් කවදාකවත් ඕගොල්ලෝ ගුණයහපත්කම වඩන්න නැතුව කවදාකවත් දෙයියෝ ළඟට යන්න එපා. මං හැමදාම කියන කතාවක් ඕක. දෙවියෝ කැමති නෑ. දෙවියෝ මේ ලොකු පූජා පවත්වනවට කැමති නෑ. දෙවියන්ට ඕනේ වගේ අවංක පිරිසිදු හදවත විතරයි. හැබැයි ඒක දෙවියෝ ඉස්සරහට විතරක් නෙමෙයි මුළු දවස පුරාට පැය 24 පුරාවට මේක තියෙන්න ඕනේ. ඒකයි. මගේ ළඟට එන ළමයි 5ක් 6ක් ආවනම් මම ඒ ළමයි 5ට ඒ විදිහටම සලකන්න පුරුදු වෙන්න ඕනේ. අරයා ලොකු වාහනයක ආවා, මෙයා පොට් සයිකලේ ආවා, මෙයා පික්මි එකක් දාන් ආවා, මෙයා ත්‍රිවිල් එකේ ආවා, මෙයා බයි මොටර් සයිකලේ ආවා කියලා එහෙම වෙනසක් කරන්න බෑ. ළමයි 5 දෙනා මොන විදිහටද ආවේ? ගුණවත් යහපත් විදිහට නම් මගේ ළඟට ආවේ. මම මේ ගුණේ ඊට වැඩිය දියුණු කරලා මං යවන්නේ. ඒකයි පුතේ විය යුතු දේ ඒකයි. අපි විශ්වයට හැමදාම දෙන්නේ හොඳ නම්. විශ්වය අපිට ඉක්මනටම දේවල් ලබා දෙනවා. මොනවද ලබා දෙන දේවල්? අපිට ලබා දෙන දේවල් අයහපත පිණිස නෙමෙයි යහපත පිණිසම හැමදේම ලබා දෙනවා. අපේ දියුණුව කරා ළඟා වෙන්න අපිට හැමදේම ලබා දෙනවා. එතකොට අපි දියුණුව කියලා කියන්නේ මොකද්ද? ඉස්සල්ලාම අපි දියුණු වුණා කියන්නේ මොකද්ද කියන්නකෝ. අපේ දියුණුව කියන්නේ මම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම ඔය ලොකු දේවල් කතා කරන මිනිස්සෙක් නෙමෙයි. මම ලොකු දේවල් වලට යන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ අපිට සරල දැන් අපි දහම තුල යනවා නම් ඇත්තටම බුද්ධ ශක්තිය අපිට ලැබෙනවා නම් අපි බුදුන් සරණ යනවා නම් අපි කවදාකවත් ලොකුවට පිළිමනලා ගන්න අය නෙමෙයි. නේද? අපි අනිත්‍ය වටහාගෙන යනවා නම් අපි සංසාරේ වටහාගෙන යනවා නම් මොකද්ද මේ කියාගෙන අපි පහනට නෙමෙයි දෙන්න හදන්නේ ලොකු ශක්තියක්. ඒ පිළිමට නෙමෙයි ආකර්ෂණයක් දෙන්න හදන්නේ. ඒ කාලේ අපි වැය කරන්නේ අපේ හදවතට දෙයක් දෙන්න. හදවතට දෙයක් ශක්තියක් අපි ලබා ගන්න. එතකොට මේ වරන් එන්නේ පුතේ
වරන් එන්නේ මේ ජීවිතේ මැරි ඉපදෙන එක ඇති මේක නවත්ත ගන්න ක්‍රමවේදය තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. අපි මේක මේ ලොකු පිළිමයක් නෙලාගෙන පිළිමාසේ හැංගි මිනිසුන්ට වැඩ කර දීදී මිනිස්සු සූපත් කරනවා. ලක්ෂ ගාණක් මිනිස්සු සූපත් කරත් වැඩක් නැහැ. අපේ මරණ මංචකයේ සූපත්දායක තත්ත්වයට අපිටපත් වෙන්න බැරි වුණොත්. අර ලොකු පිළිම නෙලාගෙන මේ බොහෝම පුංචි කාලෙට අපි මහා වෙහෙස වීරියක් ගන්නවා ලෝකයට පෙන්වන්න. නේ ලෝකයට පෙන්වන්න. කැමැත්ත අකමැත්ත වෙනම කතාවක්. නමුත් හිත තියෙන්න ඕනේ. කොතනද හිත තියෙන්න ඕනේ? හිත තියෙන්න ඕනේ සරලව සැහැල්ලුවෙන් සමාදානෙන් ඉන්න ඕනේ. මහා ලොකු දේවල් හිතේ තියාගෙන මහා ලොකු කෙරුමෙක් විදිහට අපි ජීවිතේ මිනිසුන්ට පෙන්වන්න ගත්තොත් අපේ හිතම තමයි පසුතැවෙන්නේ. බලන්න ලොකු දෙයක් කරන්න පටන් අරගෙන ඒක කරලා ඉවර වෙනකොට කොච්චර කලබලකාරී මනසක් ඇති වෙනවද? ඒක කරලා ඉවරනට පස්සේ කොච්චර මේ දුකක් දැනෙනවද කියලා. අයියෝ මම මොකටද මෙච්චර මහන්සි වුනේ? අයියෝ මම මොකටද මේ සල්ලි වීදම් කරේ? එහෙම දෙයක් දැනෙනව නේද? හැම දෙයක් මේ වගේ පුතේ. අපි ආසාවෙන් අල්ලගන්න හැම දෙයක්ම මේ වගේ තමයි. ඒ හින්දා ඒක මුල ඉඳන්ම ඔගොල්ලෝ හිත හදාගන්න ඉගෙන ගන්න ඕනේ. මේ හිතට තමයි හැමදේම එන්නේ. මේ හිතට තමයි හැමදේම හොඳ නරක දෙක එන්නේ. එතකොට අපි නරක වැඩක් නැහැනේ. අපි දේව වරන් තුල ඉන්න දරුවෝ නම් අපිට නරක දේවල් වැඩක් නැහැ. తాවකාලික වරමක් අපිට වැඩක් නැහැ. ටික කාලයක් තිබිලා මාස දෙක තුනක් වැඩ කරලා යන ඒව අපිට වැඩක් නැහැ. ඔගොල්ලෝ ගන්න ඕනේ තියෙන හොඳම දේ තෝරලා. එහෙනම් ඔගොල්ලෝ හොඳට හොයා ගන්න කාගෙන් හරි හොඳ දේ. දැන් වරම් පරීක්ෂාවලට ආවට වැඩක් නැහැ. සමහර ළමයි වරම් පරීක්ෂාවලට ඇවිල්ලා ඊට පහුවෙන්ද ගෙදර ගිහිල්ලා ලොකු පටලැවිලි දා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් මම පරීක්ෂාව කරා මට ගෙදර මිනිසුන් කොහොමද මං මේකට සම්බන්ධ කරගන්නේ? ගෙදර මිනිස්සු කැමති නැහැ. අන්නේ ඕ වගේ තමයි ඔයගොල්ලන්ගේ පැටලෙවිලි. ඉතින් ගෙදර මිනිස්සුත් එක්ක මේ දේ කරන්න බෑ කියලා ඔයගොල්ලෝ හොඳටම දන්නවා නම් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ගැම්මෙන් තනියෙන් ගමනක් යන්න ඉගෙන ගන්න. ඒක තමයි උතන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. ඒක ඇත්තටම කියනවා නම් ඕගොල්ලන්ගේ සිතුවිලිත් එක්ක එන ප්‍රශ්න ගොඩක් ඔය ඇවිල්ලා තියෙන පොතේ. හිතන පතන විදිහට තමයි ප්‍රශ්න අඩු වැඩි වෙන්නේ මිනිස්සයාට. සහ ක්‍රියාකාරීකමේ අඩුපාඩුව හින්දා තමයි මිනිසුන්ට ওই විදිහට ප්‍රශ්න එන්නේ. සහ මනස වැඩ කරන විදිහට. මිනිසුන්ගේ මනස බොහෝම මේ වෙහෙසකාරී, කලබලකාරී, අතෘප්තිකාරී. ඒ කියන්නේ කොච්චර ලැබුණත් සෑහීමකටපත් වෙන්නේ නැති දරුවෝ ඉන්නවා, මිනිස්සු ඉන්නවා. ඒගොල්ලොත් එක්ක අපිට ගමනක් යන්නත් බෑ. මම නම් කරන්නේ හිතරි දෙන්න මට වචනයක් හරි කිව්වොත් මං එයත් එක්ක යන්නේ නැහැ. පහුගිය දවසක මට ස්වාමීන් වහන්සේ කෙනෙක් නොඑක් විදිහට මට කරදර කරා. මං එයාට කියන්න ඕන දේ හොඳටම කියලා නම්බරේ බ්ලොක් කරලා මං එයාට කියලාමයි මං නම්බරේ බ්ලොක් කරේ. ඒ මගේ හැටි. ඉතින් අපිට මේ යන්න පිළිවෙත් ටිකක් තියෙනවානේ පුතේ, කරන්න පිළිවෙත් ටිකක් තියෙනවා. ගෑනු විදියට, මෑණිවරු විදියට මේ දහමත් එක්ක යන වත් පිළිවෙත් ටිකක් තියෙනවා. ඒවෙන් අපිට පිටපනින්න බෑ. අපිට මුදල් හම්බුන් නැතා අපිට ඒ වත් පිළිවෙත් වලින් එළියට පනින්න බෑ. අපි නිකන් ඊට පස්සේ කාම ලෝකෙට තමයි අපි ඇදිලා යන්නේ. කාම ලෝකය කියන්නේ මොකද්ද? ආසාව තස්නාව පස්සේ අපිට යන්න සිද්ධ වෙනවා. අපි මේ ආසාව තස්නාව කියන එක නැති කරන්න තමයි අපිට හැමදේම ලැබෙන්නේ. හැමදේම ලැබෙන්නේ. දැන් ගොඩාක් අය කටේ තියෙන්නේ බුදු අම්මේ මෑණියනි මට උදව් කරන්න. මෑණියනි මං අසරණ වෙලා ඉන්නේ. ඩාර් ගාලා ෆොටෝ දානවා. කොහොම විස්තර ටික මට එවනවා. ඒ කියන්නේ මෑණි මේ වෙලාවේ පෙට්ටියේ හිටියත් එයාට අදාළ නැහැ. ඒ වොයිස් එක අහලා දාන්නේ. එහෙම ළමයි ඉන්නවා. ඉතින් එහෙම අයට කොහොමද මං කියා දෙන්නේ? මේ ජීවිත කතාවේ මේ දුක මිනිසුන්ට මේ කොහොමද මං ඔලුව උස්සන්නේ කියා දෙන්නේ කියන්නකො පොඩ්ඩක්. එක ෂණේම විනාඩි 2ක් 3ක් ඇතුළත එයා ටටටක් ගාලා එයාගේ හිතේ තියෙන ටික ටටටක් ගාලා එයා කියලා දානවා. ඒ කියලා දාලා එයා නිදහස් වෙනවා.
අර බලන මනුස්සයාට මාර විදිහට ස්ට්‍රෙස් එක පීඩාවෙන් ඉන්න මනුස්සයෙක් ඕක බැලුවොත් මාර විදිහට කේන්ති යනවා. එහෙම කරන්න එපා ළමයිනේ. එතකොට මට තේරෙන්නේ මේ අවස්ථාවදී ළමෙක් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන ළමෙක් කියලා. සමහර දරුවෝ අර නිකම් බලනවා කියලා කිව්වට පස්සේ උදව් කරන්න මෑණියනේ කියලා දානවා. ඊට පස්සේ ඔන්ලයින් බලන්න විස්තර ටික දැම්මහම දානවා මෑණියනි මට සල්ලි නෑ. සල්ලි හදාගෙන බලන්න. ඇයි මේ? ගෙදර ඉඳගෙන නිකම් බලන්න. දැන් ඔයා ලෙඩක් තියෙනවා නම් දොස්තර ඔයා ළඟට එනවද මැසේජ් එකක් දාපු ගමන්? ඩොක්ටර් නීතියක් තියෙනවානේ. නීතියක් සහ රීතියක් තියෙනවා. විදියක් සහ ක්‍රමයක් තියෙනවා මොන දේ වුණත් නේ. ඔයාට ලෙඩක් තියෙනවා කියලා ඔයා රජයේ හොස්පිටල් එක වැඩ කරන ඩොක්ටර් කෙනෙක්ට නම්බරේ හොයාගෙන මැසේජ් එකක් දාන්න අඩු ගානේ ඩොක්ටර් බලලවත් තියෙයිද කියලා. ඒගොල්ලෝ බොහෝම අමාරුවෙන් දුක් මහන්සි වෙලා ඉගෙනගෙන යම්කිසි මට්ටමකට ආවට පස්සේ අර ලෙඩාගේ ගෙදරට යයිද හොයාගෙන? නෑනේ. දැන් අපිත් එහෙම තමයි. අපිත් බොහෝම අමාරුවෙන් ඉගෙනගෙන අපි ජීවිතේ කැප කරලා අපේ පෞද්ගල ජීවිතේ පවා අපි කැප කරලා බැට කාලා කඳුළු වගුරෝලා පීඩා දීලා වද වේදනා දීලා පන්නරයක් ලැබලා ගල් ගෙඩියක් වගේ හිතක් හදාගත්ත අපිට මේම නිකන් ඉල්ලනකොට දෙන්න හිතනවද කිසිම දෙයක්? නිකන් ඉල්ලනකොට කිසිම දෙයක් දෙන්න හිතෙන්නේ නැහැ. ඉල්ලන්නේ නැති එකාට තමයි දෙන්න හිතෙන්නේ. ඇත්තම කියනවා නම් අපිට තේරෙනවා මේක අප ගොඩ ගන්න ඕනේ, මේක හොඳ මිනිස්සෙක්, මේකට හොඳ දෙයක් ලැබිලා තින්නේ කියලා. අර කර්ම වට්ටෝරුව දැන් හිඟන්න ගොඩාක් ඉන්නවා කියන්නකෝ පාරේ. මං අපහාස කරනවා නෙවෙයි, මම ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙනවා. පාරේ හිඟන්න ගොඩාක් ඉන්නවා. එක හිඟන්නටවත් දෙන්න හිතෙන්නේ නැති අවස්ථා තියනවා නේද? ඇයි ඒ හිඟන්න බොරු කරනවා පුතේ? හිඟන්නට කොච්චර ඇඳුම් තිබ්බත් හිඟන්න කරන්න අර කිලුටු එකම ඇඳගෙන ඇවිල්ලා කොණ්ඩේවත් මොනවත් හොදන්නේ නැහැ, පීරන්නේ නැහැ, තුවාලයක් තියෙනවා නම් ඒක තවත් වැඩි කරගෙන හිඟන්න ඇවිල්ලා ඉල්ලන යාගේ ජොබ් එක. ඕගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලේම කාගෙන් හරි පිහිටක් කීකී හිඟා කන්න පිහිට හිඟා කන්න පුරුදු වෙච්ච එකාට එතනම තමයි පල් වෙන්නේ. දෙයියොන්ට පේන්නේ නැහැ යාව. කොහොමද දෙයියොන්ට පේන්නේ යාව? මම නම් හිතන්නේ දෙයියන්ට පේයි කියලා. අපි මම මේ කතා කරන දේවල් සහ මගේ මේ YouTube එකේ තියෙන වීඩියෝ බලලා ඔයගොල්ලෝ මාව දැකලා තියෙන්නේ. මගේ අනිත් චිත්‍රපට ටික ඔයගොල්ලන්ට මම වීඩියෝ කරලා දැම්මා නම් ඔයගොල්ලෝ කවදාකවත් මට ඔහොම කතා කරලා WhatsApp එකට මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. ඒ තරම් දුකක් අපිත් විඳලා තියෙනවා. ඇයි අපි දුක් විඳලා මේ තත්ත්වයට ආවේ? දුක් විඳයි කියලා අපි නිකන් හිටියේ නැහැ. අපි කොහොම හරි අටපිරිකරවල් පූජා කරා, ණය වෙවි හරි අපි අටපිරිකරවල් පූජා කරා, සසරෙන් ගොඩ එන්න ඕනේ කියන නිර්මාණය විතරයි අපේ හදවතේ ආවේ. මේ ඔක්කොම බොරු. සසරෙන් ගොඩ වෙන්න ඕනේ කියලා. සසරෙන් ගොඩ එන්න ඕනේ කියන කෙනාට විතරයි දෙවියෝ බලන්නේ. මතක තියාගන්න. සසර දුකක් මේ සසරෙන්. එතකොට ඒගොල්ලෝ දන්නවා හරි අපි මෙයාට වරම දුන්න එකේ තේරුම මෙයා දන්නවා කියලා. මම මේ කතා කරන්නේ යක්ෂ ආරූඪ වරන් ගැන නෙමෙයි. මම කතා කරන්නේ නිශ්චල පිරිසිදු දියදහරක් වගේ එන්නා වූ ශක්තිලාභීන්ට සහ දේව දරුවන්ට, දේව වරන් තියන අයට. පැහැදිලි කරගන්න මං කියන දේ. අනවබෝධයෙන් නම් වරන් හොයන්න යන්න එපා. කිසිම කෙනෙක්ට බනින්න එපා. මගෙන් සල්ලි ගත්තා, මාව රැවට්ටුවා, මං අතන මෙතන ගියා කියලා. මං ඕවා ගැන හොඳට දැන් අවබෝධයෙන් ඉන්නේ. හොඳට මං අවබෝධයෙන් ඉන්නේ. ඒ දේ මටත් කරපු හින්දා. අපි කොච්චර කැප වුණත්, අපි කොච්චර දුක් මහන්සි වුණත්, උදේ පටන් අරගෙන රෑ වෙනකන් අපි වැඩ කරත් සමහරලාට දෙහිගිරි 500 කපන දවසුත් තියෙනවා. කොන්ද පාත් කීයක් කොන්ද කපාත් කරන්නද ළමයිට? ඒ ගුණේවත් තියෙනවද? ඒගොල්ලෝ බලන්නේ සල්ලි ටික දීලා අපෙන් කුණු ටික ඔක්කොම හොදගෙන අපිට පයින් ගහලා යන ළමයි තමයි ගොඩාක් ওই දේවාල වලට යන්නේ, ගුරුවරු ළඟට යන්නේ. ඒගොල්ලෝ හිතනවා හරි දැන් මගේ ළඟට එන ළමයි ගොඩාක් වරන් අරගත්තට පස්සේ වරන් මංගල ඒගොල්ලෝ කතා වෙලා ඉන්නේ.
මෙයාට කියලා වරම සුද්ධ කරගත්තට පස්සේ ඇති. මෙයාට කියලා ඥාතියා කතා කරුවට පස්සේ ඇති. ඊට පස්සේ ඉතින් අපිට මේ ටික කරගන්න පුළුවන් නේ කියලා. නමුත් මම දන්නවා මෙයා යම් කිසි දවසක තවත් ලොකුවට හිර වෙනවා කියන එක. මෙයා තව තැනකට යනවා කියන එක. ඉතින් අපිට මිනිස්සු නවත්තන්න බෑ ළමයිනේ. මිනිස්සු අනේක අපිට නවත්තන්න බෑ. ඒ ධර්මතාවයේ හැටි. මිනිස්සු කෙලස් බරයි කියන්නේ ඒකයි. කෙලස් බරකම වැඩි වෙන්න ප්‍රශ්න වැඩි. ප්‍රශ්න වැඩි වෙන්න සල්ලි මදි ජීවත් වෙන්න. සල්ලි මදි ජීවත් වෙන්න. ඇයි ඉතින් යාට ලෝකයේ දිහා හැමතැනම හැමතිස්සෙම යන්න එපා වටපිටාවෙම. එතකොට අර ඉන්න පෙරේත භූතයෝ ලෙඩ කරන පිසාචයෝ තව ඒගොල්ලෝ එකමුතු වෙනවා. ඒගොල්ලෝ එකමුතු වෙලා එක්කෙනා දෙන ෂොට් එක 10 දෙනෙක් විතර එකතු වෙලා දෙන්න ගන්නවා. අයියාගේ හිතත් එක්කනේ දැන් මේගොල්ලෝ වැඩ කරන්නේ. කවදාකවත් ඕගොල්ලෝ බලන්න පෙරේතෙක් වගේ යකෙක් වගේ භූතෙක් වගේ පිසාචෙක් වගේ ඉන්නේ නැති මනෝස්සේ. දෙයිය බුදුන් ඇඳගෙන පිරිසිදු මල් වට්ටියක් අරගෙන පූජා කරන පන්සල් යන නිතර අරීම ලස්සනට පින්කම් කරන මනුස්සයෙක් වේද? ඒ මනුස්සයාට කවදාකවත් පෙරේතෙක් බන්ධනය වෙනවද කියලා බලන්නකො. පෙරේතයා බන්ධන කරගන්නේ එක්ක ගෙදර ඉන්න පෙරේතයා බන්ධන කරගන්නේ වැරදි විදිහට පහම් පත්තු කරලා. එහෙම නැතුව ලේසින් එහෙම වෙන්නේ අපේ ඕරා එක ක්ලීන් වෙන්න ඕන. දැන් අපි පෙරේතය භූතය කොච්චර එළවනවද මේ වත්තටම ආවට පස්සේ. එනයි ඉතින් ඔක්කොම මගේ ඇඟේ හෙල්ලෙන්න එපාය. අපේ ඇඟේ එහෙම ලේසින් හෙල්ලෙන්නේ නැහැ. උන් දන්නවා අපිත් එක්ක බේරෙන්න බෑ කියලා. සමහර දවසට ඉතින් මම දෙහි ගෙඩියක් විතර කපා ගන්න අවස්ථා තියෙනවා. මම දන්නවා මගේ ශක්තියත් එක්ක උන්ට නටන්න බෑ කියලා. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ ඔය පොඩි දේවල් අල්ලගෙන බොරුවට දඟලන්න එපා පුතේ. විශ්ව ශක්තිය කියන්නේ ශක්තිලාභීන් කියන්නේ ලෙඩුන්ට නෙමෙයි. මගේ කතා මුලට ගියොතින් ශක්තිලාභියා කියන්නේ ලෙඩෙක් නෙමෙයිනේ. කොන්ද අල්ලගෙන උදේට නැගිටින. තේ කෝපයක්වත් හදා ගන්න බැරි බොන්න බැරි. ඊළඟ පස්සේ ටිකක්වත් තියලා හරියට වන්දනා කෙඳිරි ගන්න නැතුව වන්දනා කරන්න බැරි නම් මිදුලක් අතු ගා ගන්න බැරි නම් ඇවිද ගන්න බැරි නම් ශක්තිලාභියෙක් වෙන්නේ කොහොමද? නේ? සත්‍තිය හිතා ගන්න ඔයාට ශක්තියක් මොන හරි ආකර්ෂණයක් ඇවිල්ලා තිනා නම් ඔයාට පේන්නේ අහසේ ලොකු වලාකුළක් අන්නේ තරම් දුරයි කියලා ඒක. ඔයා නැගිටලා පිරිසිදු වෙනකන් ඒක ඔයාට ළඟට යන්න හම්බෙන්නේ නැහැ. ඒ ශක්තිය ඇවිල්ලා ඔයාව පිරිසිදු කරන්නේත් නැහැ. එහෙනම් ඔයාගේ කර්ම ගෙවල ඉවර කරන්න ඕනේ. දැන් මම මේ කර්මය ගෙවලා ඉවර කරන්න කියනකොට මැරෙනකම ළමයි ඉන්නවනේ ඊළඟ ආත්මෙ තමයි මට හරියන්නේ කියලා. නෑ. ඔය කර්ම ගෙවන අය ලෙඩ්ඩු මේ මොහොතේ මැරුණොත් යක්කු භූත පෙරේතය වෙලා තමයි උපදින්නේ. ඊට පස්සේ ඉන්න මිනිසුන්ට කරදර කරනවා වෛරෙන් මැරෙන්නේ. හිත සන්තෝෂෙන් නෙවෙයිනේ මැරෙන්නේ. හොඳට මතක තියාගන්න හැම වෙලේම හොඳින් මතක තියාගන්න අවබෝධ කරගන්න දේවල් මම මේ කියන්නේ. ලෙඩ වෙලා ඇඳේ දුකෙන් ඉන්න කෙනෙක් කවදාකවත් සතුටින් මැරෙන්නේ නැහැ. වේදනාවෙන්ම තමයි පසුතැවෙන්නේ. උඹ මට මෙහෙම කරා, උඹ මාව බැලුවේ නැහැ, උඹ මට යුතුයකම් ටික කරේ නැහැ, මම මේ ඇඳ උඩ හිටියා, උඹ මට ඕන දේ කරලා දුන්නේ නැහැ කී හිතින් තව කෙනෙක් එක්ක වැළලි ඉන්නේ. එයා කවදාකවත් බැරුණෙන් පස්සේ දෙවියෝ එයාට අඬ ගහන්නේ. ඒ ඉන්න දෙවියෝ වෙන කෙනෙක්ට ආරූඪ වෙයි. වෙන කෙනෙක් ළඟට යයි. යකේ භූතේ පෙරේතෙක් ළඟට උනාට පස්සේ කවදාකවත් දෙවියෝ ආකර්ෂණය දෙන්නවද? නෑනේ. භූත පිසාචය කොච්චරනම් ඉන්නවද? ඊට පස්සේ යන්නේ නිරයට. තිරිසන් අපායේ ඉඳලා නිරයට තමයි යන්නේ. තිරිසනෙක් වෙලා ඉඳී කාලයක් ඊට පස්සේ නිරයට යන්නේ. ඉතින් ඕවයේ ලොකු දේවල් තියෙනවා. මේවා මට මේ වොයිස් එකකින් WhatsApp message එකකින් දාන්න බෑ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා අහලා දැනගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ ධර්මයේ පරිශීලනය කරන්න. හොඳට ධර්මය අහන්නකෝ. ධර්මය අහනකොට දැනේ ධර්මය කියන්නේ මේ කාලීන ධර්ම දේශන අහලා වැඩක් නැහැ මේකට. කාලීන බණ අහලා වැඩක් නැහැ. අහන්න. මිනිසෙක් වුණාට පස්සේ මිනිසයා කරන්න ඕන දේවල් අහන්න. මිනිසයා කරන්න නොකරන්න ඕන දේවල් අහන්න. අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් දරුවෙක් නම් කරන්න ඕන දේවල් ටික අහන්න. වයසට ගියාම මොනවද කරන්න ඕනේ කියලා අහන්න. තරුණ කාලේ මොනවද කරන්න ඕනේ කියලා අහන්න. ඒ කරන්නේ මොකක් හින්දාද කියලා අහගන්න. ඒව ටික අහගන්න. දැන් මම කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ මෙතන.
මගේ YouTube එක ගොඩක් දේශනාව දිගේ හින්දා සමහර අය මගෙන් නවත්තලා සමහර අය සෝත්‍රයක් දානවා ඇති, සමහර අය දිගටම අහන අය ඇති, සමහර අය එක එක ආරූඪ වෙන්නේම ෂණික නූඩල්ස් නේ. දැන් ෂණික නූඩල්ස් කාපු උන්ට මොකද වෙලා තින්නේ? පිළිකාවනේ. ෂණික කෑම කන්නේ උන්ට පිළිකාව. ඉතින් ෂණිකයි කියන හැමදේම වැඩක් නෑ, නරකක් විතරයි නේද? සාමාන්‍යයෙන් ඉතින් ධර්ම දේශනාවක් වුණත් පැයක් තියෙනවනේ. විනාඩි 20කින් ඒක ඉවර කරන්නේ නැහැනේ. විනාඩි 20කින් කියන බණක් වැඩක් නෑනේ නේද? ඒ හින්දා හොඳට අහුම්කම් දෙන්න. හොඳට අහුම්කම් දෙන්න. මේ අහුම්කම් දෙන්න අහන්න පුළුවන් හොඳ කනක් මේ තියෙන්නේ. හොඳට අහුම්කම් දෙන්න. කවුරු හරි දේශනාවක් දෙනවා නම්, කවුරු හරි හොඳින් ජීවත් වෙන්න දෙනවා නම්, ඔයාට ඊළඟ ආත්මෙත් හොඳ සුගතිගාමී වෙන්න කවුරු හරි කියලා දෙනවා නම් එයා තමයි කල්යාණ මිත්‍රයා. දැන් මම ඔයගලගේ කල්යාණ මිත්‍රයා. දේශකයා කියන්නේ කල්යාණ මිත්‍රයා. මම ඔයගලන්ට කවදාකවත් කියනවද පුතේ හොරකම් කරපන්, කවුරු හරි මරපන්, කාගේ හරි දෙයක් කඩා වඩා ගනින්, කොහොගකම් පුළුවන් තරම් කරපන් කියලා නෙවෙයිනේ මම කියන්නේ. තථාගතයන් වහන්සේ දෙසූ දහම් වලින් පොඩි පොඩි දේවල් කියන්නේ. මමත් ඇඟට බද්ද ඇටමස් නහරවල් වලට බද්ද කරගත්ත ටික තමයි පුතේ මම මේ කියන්නේ. ඉතින් එහෙම කෙනෙක්ට කවදාකවත් විශ්වයෙන් වරදින්නේ නැහැ. යක්කු පෙරේත භූතයෙන් කරදරයක්වත් නැහැ. මට ඇත්තම කියනවා යකෙක් වුණත් මේක අහන් ඉඳි යක්කු පින් ගන්නවා. යක්කු පින් කරනවා. ඒක දන්නව නේද? සමහර යක්කු පින් ගන්නවා. යකා වුණත් මෙල්ලයි මගේ වචනවලට. යකාගෙන් මම වැඩ කරන්න ඕනේ නැහැ. යක්කෝ ඉන්නවා. මගේ ළඟත් යක්කෝ ඉන්නවා. මම ඒගොල්ලෝ ෂේප් එකේ තියන් ඉන්නවා. මම දකින්න ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් මොකක් හරි ආසාවක් ඉඳ මාත් එක්ක මගේ ළඟ වැටිලා ඉන්නවා ඇති. නේ මට ඉතින් වැඩක් නැහනේ. මම කරන කියන දේවල් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. අනන්ත අප්‍රමාණ මම දකින්නවා. යක්කෝ. ඔය කනත්තක් ළඟින් අර හැමෙන් යනකොට මම දකින්නවා පෙරේතයෝ දඟල කෑ ගහනවා. කුණු ගොඩවල් ළඟින් යනකොට මම දකින්නවා අනන්ත කුණු ගොඩවල් ළඟ කුණු කන පෙරේතයෝ, භූතයෝ. මම කොච්චරනම් දකින්නවද ඒවා. ඉතින් එහෙම තමයි පුතේ ජීවිතය කියන්නේ ඒකයි. මේ ඒවා අපි දැක්කට පස්සේ අපිට මේ සසර එපා කියලා හිතනවානේ. මේ සසරට වැටෙන්න අපි හරි බයයි ඊට පස්සේ. ඉතින් අර ඕගොල්ලෝ දකින්න ඕගොල්ලන්ගේ ජීවිතේ විතරයි. ඒ හින්දා ඕගොල්ලෝ සසරට බයක් නැහැ තාම. අපි මම නම් සසරට බයයි. මං ගැන කතා කරොත් මම දන්නවා කොහොම ඉපදුනත් දුකක් කියන එක. මේට වැඩිය පොසත් අම්මා තාත්තා කෙනෙක් දාව ඉපදුනත් ලෙඩ වෙනවා, මැරෙනවා, අර දුක් දේවල් දකින්න ලැබෙනවා. අපි කොච්චර හොඳට කාලා බීලා හිටියත් එළියට බැස්සට පස්සේ පාරට බැස්සට පස්සේ මිනිස්සු අර සතර පෙරනිමිති දැක්කා වගේ අපිට දකින්න සිද්ධ වෙනවා. ඒ හින්දා මං ආස නැහැ මේ වැඩේට. අන්න ඒ හින්දා තමයි මම මේ උතුම් චතුරාර්ය සත්‍ය නිවන් අවබෝධ පිණිස වේවා කිය සෑම පිනක්ම සෑම උදෑසනකම මං වඩන්නේ. ඉතින් මං ඔයාලටත් මෙන්න මේ මාර්ගයේ යන්න කියලා තමයි පුතේ කියන්නේ. එතකොට අපිට කවදාකවත් වරදින්නේ නැහැ. ඔයා ළඟත් මම මේ කියපු සෑම කරුණක්ම තියෙනවා නම් හොඳ හෝ නරක හෝ ඒ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. ඉතින් මගේ ළඟට එන්නම කියලා මම කියන්නේ වද දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඕන තරක ගිහිල්ලා පිරිසිදු වෙන්න. මගේ හිත ඇතුලේ තියෙන දේවල් සහ මට විශ්වෙන් දෙන පණිවිඩය තමයි මම ඔයාලට මේ කිව්වේ. ගුරුවරයෙක් පහනක් පත්තු කරන්න කියලා දුන්නොත් ඒ ගුරුවරයාට පයින් ගහන්න එපා. ගුරුවරයාට නම් පයින් ගහන්න එපා. ඒක ඔයගොල්ලන්ට සාපයක් වෙනවා. මම මේ අන්තිමටම කියන්නේ. ඒ ළමයිට ඇඬු කඳුලෙන් ජීවත් වෙන්න වෙන්නේ. මම කියන්නේ අවංක පිරිසිදු හදවතක් තියෙන ගුරුවරයෙක් ගැන විතරයි. එහෙනම් පුතේ යහපත වේවා. තෙරුවන් සරණයි. කරන කියන කටයුතු සාර්ථක වේවා. බුදු සරණයි.